කීපයකට ඒකෙදී අපි යතුරුපැදියක් නතර කරගන්නවා. මේ යතුරුපැදිය නතර කරගෙන හේතුව තමයි මේ යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනාටම ආරක්ෂක හිස්වතු නොමැතිව ගමන් කිරීමේ වරදට තමයි අපි මේ යතුරුපැදිය නතර කරගන්නේ. ඊට පස්සේ මේ යතුරුපැදියට අදාළව බලපත්‍ර පරීක්ෂාවට ලක් කරනවා. ඒ යතුරුපැදියේ පැදවූ පැදිකරුට රියදුරු බලපත්‍රයක් හෝ සන්තකයේ තිබෙන්නේ නැහැ. ඒ වගේම මේ යතුරුපැදියට අදාළ කිසිදු බලපත්‍රයක් හෝ සන්තකයේ තිබෙන්නේ නැහැ. හැබැයි මේ යතුරුපැදියේ පැදිකරු සමග කතා බහ කරද්දී අපිට වැටහෙනවා ඔහු යම්කිසි ආබාධිත මානසික ආබාධයෙන් පෙළෙන තරුණයෙක් බව. මේ පසුපසින් පැමිණි පුද්ගලයා වයස අවුරුදු 13ක 14ක වයසෙන් යුතු පාසල් ශිෂ්‍යයෙක් බවත් අපි අනාවරණය කරගන්නවා. ඔවුන් දෙදෙනා කිසිදු බලපත්‍රයක් නොමැතිව මේ යතුරුපැදිය මාර්ගයට ඇතුළත් කරලා තියෙනවා. නැත්නම් මේක බරපතල වරදක්. අහලා පහලා මිනිස්සු බලන් ඉන්නවා මොකද්ද මේ සම්බන්ධව පොලිසිය ගන්න ක්‍රියාමාර්ගය කියලා. ඊට ටික මොහොතකට පස්සේ මේ ඉස්සරහට එනවා පුද්ගලයෙක්. ඒ මේ යතුරුපැදිය අයිතිකරු එහෙම නැත්නම් මේ යතුරුපැදියේ පැදුව අර මානසික ආබාධයෙන් පෙළෙන දරුවාගේ පියා ඔහු අපිට ඇවිල්ලා කියන මහත්තයෝ මම වැඩට ගිහිල්ලා හිටියේ. මම දන්නේ නැහැ මේ යතුරුපැදිය මගේ දරුවා ගෙදර තිබිලා අරන් ඇවිල්ලා තියෙන්නේ. මේකේ බලපත්‍ර සම්බන්ධව අපි විමසීම් කරද්දී ඔහු කියනවා මේකේ බලපත්‍ර නැහැ. මගේ බිරිඳ දරුණු පිළිකා රෝගයකින් පෙළෙනවා. ඒ බිරිඳට ප්‍රතිකාර ලබා ගන්න විශාල මුදල් සංඛ්‍යාවක් අවශ්‍යයි. ඒ සඳහා මුදල් අවශ්‍ය නම් මේ පොත උගස් කරලා මේ යතුරුපැදියේ පොත උගස් කරලා මම රුපියල් 50000ක මුදලක් ගත්තා. මේ මුදල මට ගෙවා ගන්න නොහැකි වෙන නිසා මේ බයිස්කලේ පොත සින්න වෙලා තියෙනවා. ඒ වගේ මම හැමතැනටම ණයයි. මගේ තවත් එක් දරුවෙක් ආබාධිත දරුවෙක් ගෙදර ඉන්නවා. ඒ නිසා මට මේ බලපත්‍ර ටික හදාගන්න බැරි වුණා කියන කාරණේ කිව්වා. ඇත්තටම හරි සංවේදී කතාවක්. ඒ තාත්තගේ ඇස්වල කඳුළු වඩනවා. මට මේ දඩ මුදල් දරා ගන්න බැහැ. මට එහෙම කරන්න එපා. මේක අපි දන්නවා මේකට නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් විශාල දඩ මුදලක් ගෙවන්න ඕන. නමුත් ඔහුගේ සංවේදීකම නිසා අපි මොහොතකට අපේ හදවත් නතර වෙන මේ පියාගේ වේදනාව, ඔහුගේ බිරිඳ දරුණු පිළිකා රෝගයෙන් පෙළෙනවා. ඒ වගේම ඔහුගේ දරුවන් දෙදෙනෙකු මන්ද මානසිකත්වයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මම හිතනවා එහෙම පියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා උට දඩයක් ලබා දීම මම හිතන්නේ අපේ හදවත් වල එකඟව කරන්න බැරි තැනටම අපිපත් වෙනවා. හැබැයි තවත් ටික වෙලාවකින් හරි අපි සිද්ධියක් වෙනවා. ඒ ස්ථානයේ තවත් පුද්ගලයෙක් ඇවිල්ලා අපිට කියන මහත්තයා මම එහා පැත්තේ ටයර් කඩේ කරන්නේ මම. ඒ මිනිස්සයා ඊයේ මගෙන් ඇවිල්ලා ටියුබ් එකක් ණයට ඉල්ලනවා. රුපියල් 2500ක් වෙන ටියුබ් එකක්. මගෙන් ණයට අහලා ගියා ණයට ගන්න පුළුවන්ද කියලා කාරණා. ඉතින් එතකොට අපිට තවත් තේරෙනවා යතුරුපැදියට අවශ්‍ය ටියුබ් එකක් මිලදී ගන්නවත් මුදල් නැති මේ පුද්ගලයාට ඒ දරුවා කරපු වරදට දඬුවම් දුන්නොත් මොනතරම්